එතකොට දැන් ඔබ කියපු කරුණු අමතක වීමෙන් සිදු වුණා නම් මොකද්ද වෙන්නේ? ඔව් සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය අමතක වීම කියන දේ තිබෙනවා. ඒ මිනිස්යාගේ දුර්වලතාවයක්. ඉස්ලාම් ධර්මානුකූලව මිනිස්යාගේ ශක්තියට සරලන නීති තමයි සෑම තැනකදීම අපිට නියම කරලා තිබෙන්නේ. අමතක වීමක් සිද්ධ වුණා නම් ඒ පිළිබඳව දෙවියන් වහන්සේ කවදාවත් වරදක් සලකන්නේ ඒ දඬුවම් ලැබිය යුතු වරදක් වශයෙන් සලකනු ලබන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් නබිනායකතුමාණන් පවසනවා අබූ හුරෛරා රලියල්ලාහු අන්හු තුමාණන් දැනුම් දෙන හදීසේ බුඛාරි වල 1933 අංකයට තේ වාර්තා වෙනවා. කාල නබිතුමාණන් පවසනවා ඉදා නසිය ඔබට අමතක වීමක් සිද්ධ වුණා නම් ෆඅකල වසරිබ ඒ අමතක වීම නිසා ඔබ අනුභව කරා නම් ඔබ පානය කරා නම් ෆල් යුතිම්ම සෞමහු ඔබගේ උපවාසය දිගටම පවත්වා ගන්න. ෆඉන්නමා අත්හමුල්ලාහු වසකාහු ඔබට ආහාර පාන ලබා දුන්නේ අල්ලාහ් තමයි. අමතක වීමෙන් සිද්ධ කිරීම දෙවියන් වහන්සේ අපට අනුග්‍රහයක් දක්වලා අපගේ ශරීර දුර්වලතාවය පිළිබඳව සලකලා අපට මේ අවස්ථාව විශේෂ සහනයක් වශයෙන් ලබා දුන්නයි කියලා හිතාගෙන අමතක වීමෙන් කරපු උපවාසයක් නම් බිඳවන කරුණක් සිද්ධ කරා නම් දිගින් දිගටම සිද්ධ කරා. අපිට අමතක වෙලා ආහාර විතරයි ගන්න පුළුවන්. අමතක වෙලා ආහාර පාන ගත්තයි කියන්නකෝ අමතක වෙලා වචනයක් පිට වෙනවා. කටින් දෝෂාරෝපණයක් සිද්ධ වෙනවා. කෝප වීමක් සිද්ධ වෙනවා. රණ්ඩු දබර වීමක් සිද්ධ වුණා. වහාම මතක් වුණ ගමන් ඉන්නේ සායුනම උපවාසයේ රකින්නෙක් කියලා කියාගෙන වැළකී සිටිය යුතුයි. නමුත් කවදාවත් අමතක වෙලා පවුලත් එක්ක නම් එකතු වෙන්න බැරි වෙයි. ඒක නම් එක්කෙනෙක් නැත්නම් තවත් එක්කෙනෙක් මතක් කරවන්න පුළුවන් එම අවස්ථාවේදී. ඒ සඳහා සම්භාවිතාව අඩුයි. දෙන්නටම අමතක වීමෙන් සංවාසයේ යෙදීමක් සිද්ධ වුණා නම් ඒක බොහෝම කලාතුරකින් වෙන දෙයක්. එසේ වුණා නම් ඒ සඳහා තේ ව්‍යතිරේකය ක්‍රියාත්මක වෙනවයි කියන එක තමයි ඉස්ලාම් ධර්මානුකූල තීන්දුව. දැන් උපවාසයේ බිඳවන කාරණාවක් කෙනෙක් උවමනාවෙන් සිද්ධ කරා නම් මේක ඇවිල්ලා පවුලත් සමග සංවාසයේදීම කියන කාරණාව විතරක් නෙවෙයි උපවාසයේ බිඳවන්න ආහාර පාන ගැනීම පාර්යාව සමග සංවාසයේදීම වගේම අසභ්‍ය වචන යනාදී ඒ කාරණාවත් අන්තර්ගත වෙනවා. යම්කිසි කෙනෙක්ට මේ උපවාසයේ බිඳවන කරුණක් උවමනාවෙන්ම සිදු කරලා තිබුණා නම් ඔහු වන්දි ගෙවීම සම්බන්ධයෙන් හදීසයක් සඳහන් වෙනවා. ඒ හදීසය අබූ හුරෛරා රලියල්ලාහු අන්හු තුමාණන් දැනුම් දෙනවා බුඛාරි වල 1936 වන හදීස් අංකයට තේ වාර්තා වෙනවා. එම හදීසේ නබිනායකතුමාණන් වෙත එක පුද්ගලෙක් එනවා. ඉද්ජා රජුලුන් පුද්ගලෙක් පැමිණ ෆකාල යා රසූලල්ලාහ් හලක්තු නබිනායක අල්ලාහගේ ධර්ම දූතයාණනි මම විනාශ වුණා කියලා පවසනවා. එතකොට නබිනායකතුමාණන් අහනවා කාල මාලක ඔබට මොකද්ද වුනේ? කාල ඔහු පවසනවා වකාතු අලා ඉම්රාති වාන සායිමුන් මම උපවාසයේ රැකමින් සිටිද්දී මගේ භාර්යාවත් සමග සංවාසයේ යෙදුණා. එතකොට නබිනායකතුමාණන් අහනවා ෆකාල රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හල් තජිදු රකබතන් තූතිකුහා ඔබට වහලෙක් සිටනවද? ඒ කලේ වහල් සංකල්පයක් තිබුණා ලෝපුරා තිබුණා. ඒ අනුව ඔබට වහලෙක් සිටනවද? ඒ වහලව නිදහස් කරන්න පුළුවන්. ඒ සඳහා ප්‍රතිකර්මයක් වශයෙන්. එතකොට ඔබ පොසනවා ලා එවැනි වත්කමක් නැහැ. කාල ෆාල් තස්තතිඋ අන් තසූම සහරයිනි මුතතාබියින් එසේනම් ඔබ දෙමාසක් අකණ්ඩව උපවාසය රැක ගැනීමට ශක්තියක් තිබෙනවද කියලා අහනවා. මේ මිනිස්සයාට එක දවසක් උපවාසය රැක ගන්න බැරුව ඇවිල්ලා තියෙනකොට නබිනායකතුමාන් ප්‍රතිකර්මය දෙමාසක් අකණ්ඩව උපවාසය රැක ගන්න පුළුවන්ද කියලා අහනවා. ඔහු පවසනවා ලා. එතකොට නබිනායකතුමාන් අහනවා ෆාල් තජිදු ඉතාම සිත්තීන මිස්කීනන් දුගීන් 8 දෙනෙකුට ආහාර ලබා දෙන්න ශක්තියක් තිබෙනවද කියලා අහනවා. ඒ මිනිස්සයා ඒටත් නැහැයි කියලා කියනවා. ෆමකසන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෆබයිනා නහ්නු අලා ذාලික නබිනායකතුමාන් එසේ ඊටපු තැනම නබිනායකතුමාන් සිටගත්තු තැනින් හිඳ ගන්නවා. ඉඳගෙන මේ පිළිබඳව කල්පනා කරගෙන ඉන්නකොට උතියන් නබියු සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බි අරකින් ෆීහා තමුරුන් වල් අරකුල් මික්තලු නබිනායකතුමාන්ට රට ඉඳි වලින් පිරුණු ගෝණියක් රැගෙන එනු ලබනවා. එතකොට නබිනායකතුමාන් අහනවා අයින සායිලු ඒ අර ප්‍රශ්න අහපු කෙනා කොහොද කියලා අහනකොට ඔහු පවසන අන මම මෙතන සිටනවායි කියනකොට හුදුහා ෆතසද්දක් මෙම ගෝණිය රටින්දි ගෝණිය අරන් ගිහිල්ලා දුගීන් 60 දෙනෙකුට මේ ඔබ පරිත්‍යාග කරන්න ඔබ දානයක් වශයෙන් පිරිනමන්න කියලා කියනකොට ඒ මිනිස්සයා අහනවා ෆකාල රජුලු අලල් අෆ්කර මින්නි යා රසූලල්ලාහි ෆවල්ලාහි මා බයින ලබතයිහා යුරීදුල් හර්රතයින් අහ්ලු බයිතින් අෆ්කරු මින් අහ්ලි බයිති නබිනායකතුමාණනි මේ මදීනාවේ කඳු දෙපළක් තිබෙනවා. ඒ කඳු දෙපළ අතර කඳු දෙපළක් මත තමයි මදීනා නගරයේ පිහිටා තිබුණේ. මට වඩා දුගී දුප්පත් කිසිදු පවුලක් නැහැ. ඒ නිසා මේක මමම අරගෙන යන්නද කියලා අහනකොට නබිනායක සල්ලල්ලාහි කන්නබියු සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බදත් උන්යාබුහු නබිනායකතුමාණන් තමන්ගේ සියලු දත් පෙනෙන ආකාරයට සිනාසුණයි කියලා මේ ක්‍රියාව අනුමත කර තිබෙනවා. මෙතනදී නබිනායකතුමාණන් ඉදිරිපත් කරපු ප්‍රතිකර්ම වන්දි ගෙවීම් තුනක් තිබෙනවා. එකක් ඔහු වහලෙකු නිදාස් කළ යුතුයි උපවාසයේ උවමනාවෙන්ම බිඳෙව්වා නම්. දෙවෙනි කාරණාව
දෙමසක් අකණ්ඩව උපවාසයේ රැකිය යුතුයි. තුන්වන ප්‍රතිකර්මය ඔහු දුගීන් 60 දෙනෙකුට ආහාර පිරිනැමිය යුතුයි. මෙම ප්‍රතිකර්මයේ වන්දි ගෙවීම නබිනායකතුමාණන් නියම කළේ කාටද? ඒ මිනිසයාට. ඒ මිනිසයා සංවාසයේ දුනේ තවත් ගෑනු කෙනෙක් සමග, තමන්ගේ භාර්යාව සමග. ඔබේ භාර්යාවටත් මේ වන්දි ගෙවීම වෙනම සිද්ධ කරන්න ඕන. ඔබ වෙනුවනත් ඔබ වන්දි ගෙවීම වෙනම. නමුත් කාන්තාවක් ඒ කාන්තාව උමනාවෙන්ම උපවාසයේ බිඳවන කරුණක් සිද්ධ කර තිබුණා නම් ඒ කාන්තාව මෙම ප්‍රතිකර්මයේ සිද්ධ කළ යුතුයි කියන එක අප දැනගන්නවා. එතකොට රමලන් මාසයේ භාර්යාව සමග රාත්‍රී කාලයේවත් සංවාසයේ යෙදීමට නොහැකිද? එහෙම ඉස්ලාම් වල නීතියක් නැහැ. ඉස්ලාම් වල පවසන්නේ ඒ අලුයම කියන වේලාවේ සිට මහරිබ් ඉරු බැස යන රාත්‍රිය කියන වේලාව දක්වා තමයි භාර්යාව සමග සංවාසයේ නොයෙදිය යුත්තේ. රමලාන් මාසයේ මුලදී නීතියක් තිබුණා. දෙවියන් අල්ලාහ් තාලා කුර්ආනයේ එම නීතිය සඳහන් කර තිබුණා. රමලාන් මාසයේ රාත්‍රී කාලයේ පවා සංවාසයේ නොයෙදිය යුතුයි කියලා. දෙවන පරිච්ඡේදය 187 වන වැකියේ පසු කොටසේ සඳහන් වනවා. උහිල්ල ලකුම් ලෛලත සියාමි රෆසු ඉලා නිසායිකුම්. සියම් නෝම්බි කාලේ රාත්‍රී කාලවලදී නුඹලාගේ භාර්යාවන් සමග සංවාසයේ යෙදීම නුඹලාට අනුමතයි. හුන්න ලිබාසුන් ලකුම්. ඔහුන් නුඹලාට වස්ත්‍රයක්. ව අන්තුම් ලිබාසුන් ලහුන්න. නුඹලාද ඔහුන්ට වස්ත්‍රයක්. අලිමල්ලාහු අන්නකුම් කුන්තුම් තහ්තානු අන්පුසකුම්. අල්ලා දැනගෙන සිටනවා නුඹලාටම ද්‍රෝහීකම් කරගෙන සිටින බව. එතකොට මුලදී නීතිය තිබුණා. නමුත් මේ සහබවරු මොනවද කරලා තිබෙන්නේ? ද්‍රෝහිකම් කරයි කියන්නේ ඒ නීතිය පවත්වා ගන්න බැරි වුණා. රාත්‍රී කාලවලදී භාර්යාවන් සමග සංවාසයේ යෙදිලා. එම නිසා එම නීතිය ලිහිල් කරලා සර්ව බලධාරී දෙවියන් ඔහුගේ කරුණාව නිසා රමලාන් මාසයේ රාත්‍රී කාලයේදී සංවාසයේ යෙදෙන්නේ. නමුත් දහවල් කාලයේ සංවාසයේ යෙදීම තහනම් ෆතාබ අලයිකුම් නුඹලා කරපු මෙම ද්‍රෝහීකම දෙවියන් සමා කළා. වඅෆා අන්කුම් එම සිද්ධිය දෙවියන් නොසලකා හැරියා. ෆල් ආන දැන් වර්තමානයේ සිට මාශිරු උන්න වබතගු මා කතබල්ලාහු ලකුම්. ඔවුන් සමග සංවාසයේ යෙදෙන්න අල්ලා නුඹලාට නියම කර තිබෙන අල්ලාහගේ නියමතයන් සොයා ගන්න, දරු සම්පත සොයා ගන්න කියලා අල්ලාහ් කුර්ආනයේ පවසනවා. මුලදී තහනම තිබුණා. පසු එම තහනම ඉවත් කරලා රමලාන් මාසයේ රාත්‍රී කාලවලදී භාර්යාවන් සමග සංවාසයේ යෙදීම සර්ව බලධාරී දෙවියන් අපට අනුමත කර තිබෙනවා. දහවල් වරුවේ අලියම සිට මහරිබ් දක්වා තහනම්.